പ്രേත ලෝකෙට යන කෙනාගේ මෙලවම ගති ලක්ෂණයක් තියෙනවා පේන්න. ඒ ගති ලක්ෂණේවත් තියෙද බලන්නකෝ. පින්වල්ලිච්ච වීවරුනි මරණින් පසු പ്രേත ලෝකයට ඇදිලා යන කෙනාගේ මෙලව ඇති ගති ලක්ෂණය නම් ඒ තමයි සීමාවක් නැති කෑමට ගිජුකම. සීමාවක් නැති කෑමට ගිජුකම. හිතෙන් අහන්නකෝ දැන්. හිතෙන් අහන්නකෝ. ඔබ කෑමට ගිජුයිද කියලා ඔබේ හිතෙන් අහන්නකෝ. හිත උත්තරේ දෙනවා. හිත උත්තරේ දෙනවා. කෙනෙක් සීමාවක් නැතුව කෑමට ගිජු නම් මරණින් පස්සේ പ്രേතයෙක්මයි. කෑමට ගිජු බව ඔබේ හිතෙන් අහන්න. ඔබ කෑමට ගිජුද කියලා අහන්නකෝ. හිත කියනවා නම් මෙහෙම නෑ. මං එහෙම කෑම පස්සේ ඕනට පන්න කෙනෙක් නෙවෙයි. නෑ. මං එහෙම කෑමට ගිජු කෙනෙක් කෑම පස්සේ ඕනට පන්නන කෙනෙක් නෙවෙයි. කියලා ඔබ හිත කියනවා නම් ඔබ මේ ජාතිය කෙනෙක්ද? මේ බණ අහනින් අරයතින ඔබ ඔක්කොමලා. මෙන්න මේ ජාතිය කෙනෙක්ද? පමණක් අයින්නවා කෑම කන්න ලෑස්ති වෙලා ඔක්කොගේම අහනවා. කෑවද කවුද කෑවේ නැත්තේ කාප නැති කෙනෙක් ඉන්නවද අහනවා. කවුරුර කිව්වොත් නෑ මම තව කෑවේ නැහැ කිව්වොත් ආයෙත් මේකෙන් කමු කියලා අනේ අර ගෙනාව එක බෙදන් කනවා. ඔබ ඒ ජාතිය කෙනෙක්ද ඔබ? මතක් කරන්න. වැඩ පොලේදී ඉස්කෝලේදී කොහේ හරි ගෙදරදී හරි කමන්නේ. පමණක් අය ඉන්නවා එහෙම නේ. කාන්ට ගියාම අහනවා. කවුද කෑම ගෙනාවේ නැත්තේ කෑම කාටද ඕනේ කෑම අහන දිගට අහනවා. කවුරු කිව්වොත් නෑ මං කෑම ගෙනාවේ නැහැ කිව්වොත් මොකද ගන්නෙ? අහක් කෙරුවා දුන්නා. කමු කියලා. ඔබ ඒ ජාතියේ කෙනෙක්ද? ඔබ ඒ ජාතියේ කෙනෙක් නම් ඔබ කෑමට ගිජු නැත්තම් ඔබ දන්නවද ඇයි ඔබ කෑමට ගිජු නැත්තේ කියලා? ඔබ මතක තියාගන්න. ඔය අද්දකින් සංසාරේ දානේ දීලා දාන පාරමිතාව බොහෝ පුරපු අද්දකක් ඔය. ඒකයි ඔබ මේ ආත්මේ කෑමට ගිජු නැත්තේ. ඒකයි සංසාරේ ඔය අද්දකින් දන් දීලා අනන්ත. ඒකයි ඔබ කෑමට ප්‍රිය නැත්තේ මේ ආත්මේ. කෑම පස්සේ පන්නන්න නැත්තේ. හැබැයි හැමෝම එහෙමද? නේද? කෑමට ගිජු මිනිස්සු නේද? බලන්ට ඔය පින්කම් දවසක උත්සවයක් දවසක බිස්කට් පැකට් එකක්වත් අල්ලන්න ඕන වැඩේ බලන්ට. නේද? මොකද කරන්නේ? අත් දෙකක් දාලා පුළුවන් නම් කකුලකුත් දානවා එකක්වත් අහුවෙන්නේ නැතයි කකුලටත් කියලා. පමණක් මිනිස්සු ඉන්නවා. කන්ට කිව්වොත් මැරෙයි. මැරෙයි කන්ට කිව්වොත්. පුදුම ආසාවක් කෑමට. මැරෙයි. කෑමට ගිජුකම වේනම් සිත තුල මරණින් පස්සේ ප්‍රේතියක්මයි. ප්‍රේතියක්මයි. ඔබ අහන්නකෝ හිතේ. ඔය පමණක් ගෙවල් වල හොඳ යාල බැදුමක් එහෙම හදාගත්තොත් හම්බුනොත් එහෙම නේද? ඕක කන්ටත් බෑ. දෙන්ටත් දුකයි. විසි කරන්ටත් දුකයි. මොකද කරන්නේ? ඕක දානවා ෆ්‍රිජ් එකට. හෙට උදේ ඒටත් අරන් මිරිකලත් බලනවා, නහයට කරලත් බලනවා, නෑ තව මුකුත් වෙලා නෑ කියලා ආයෙත් ෆ්‍රිජ් එකේ. දවල්ටත් අරන් මිරිකලත් බලනවා, නහයට කරලත් බලනවා, නෑ තවත් තිබ්බ හැකි අනේ මේ කියලා ආයෙත් ෆ්‍රිජ් එකේ. පවණක් ගෙවල් වල ඔය ෆ්‍රිජ් වල අල කෑලි තියෙනවා දමලා ගහලා හරකෙක් මැරුව හැකි. ගල් ගැහිලා කන්නෙත් නෑ, දෙන්නෙත් නෑ, විසි කරන්නෙත් නෑ. පුදුම ආසාවක්. පුදුම. කෑමට ඔය මේ කෑමට ගිජු මිනිස්සු බලන්ට යන්න ඕන කොහෙටද? පින්කම් ගෙවල් වලට. නේද? මේ අපේ අප්පෝ නතර නැටිල්ලක් හංගා ගන්නට. පුදුම ගැහිල්ලක් ගැහෙන්නේ හංගන්න පින්කම් ගෙවල් වල. පමණක් පින්කම් ගෙවල් වල 7 දවසේ පින්කමට හංගපුවා 3 මාසෙට ගේ සුද්ධ කරනකොට හම්බ වෙන්නේ. හංගලා හංගපු තැනක් මතක නැහැ. 3 මාසෙට ගේ සුද්ධ කරන තමයි හම්බ වෙන්නේ. වටලප්පන් එහෙම. හංගපු තැනක් මතක නැහැ. නේද? පමණක් ගෙවල් තියෙනවා. පින්කම ඉවර වෙලා හාමුදුරුවරු දානේ වළඳලා පන්සලට වඩින්න ඕන වැඩේ බලන්න.
මේ ගැහෙන ගැහිල්ලක්. ඔය ගෙවල් වල හාමුදුරුවෝ දානේ වළඳලා වැඩපු ගමන් උපාසක අම්මා තමා පටන් ගන්නෙ. උන් දැ ඉතින් හොඳ ටික හංගනවා. නේද? බත් එක හොඳේ කහ බත් එක හංගනවා, මාළු බැදපුවා හංගනවා, මස් හංගනවා, වටලප්පන් හංගනවා, අයිස් හංගනවා, මාළු බැදපුවා හංගනවා. හොඳ ටික හංග ගන්නවා උන් දැ. නේද? ඕක දකින්නවා උපාසකයා ගෙදර. උපාසක මොකද කියන්නේ එතකොට? දැන් තමුසලෑ පවුල් වලින් ආපෙවුන් විතරද කන්නේ? දැන් අපේ පවුල් වලින් ආපෙ මිනිස්සු කන්නේ නැද්ද? ඒවා තියෙන අපේ මිනිස්සුන්ටත් කන්න. ඒක හංග ගත්තාම අපේ පවුල් වලින් ආපෙවුන් මොකනද කන්නේ? දැන් තමුසලෑ උන් විතරද බඩවල් පුරව ගන්නෙ? තියෙන අපේ මිනිස්සුන්ටත් කන්න. සැර උපාසකයා සැර දානවා. ඒ උපාසකයා මොකද කියන්නේ එතකොට? ඉතින් තමුසේ තංග ගන්නවා කියනවා. දෙන්නත් තරංගෙට. මං කියන්නේ මෙහෙ නෙවෙයි, එහෙ දිමුල් කුමුරේ අපේ ගමේ එහෙ ලංකාවේ. දිමුල් කුමුරේ. පුදුම ගමක් දිමුල් කුමුර. භයානක ගමක්. දැන් තරංගෙට මම මේ මතක් වෙච්ච වෙලාවේ ආපු වෙලාවේ පොඩි කතාවක් කියලා යන්න. මේවා මේ තැන් වල ගිහින් කියන්න එහෙම එපා, විශ්වාසෙට කියලා යන්නේ. ඔව්. ඒත් මේ එහි අපේ පැත්තේ වෙච්ච එකක්. අපේ පැත්තේ මහා කඳු. නුවරනේ මහා කඳු. ඉතින් ඒ පැත්තේ ගෙදරක පින්කමක් තිබිලා. හාමුදුරුවෝ පින්කමට වැඩලා උන්වහන්සේලා දානේ බලඳලා ආයෙත් අර මහා තඩි කන්දේ පල්ලෙහාට වැඩලා. කන්දේ පල්ලෙහාටම ආවට පස්සේ තමයි යෝන් එතන හිටපු වයසක හාමුදුරුවෝ කෙනෙකුට කුඩේ අමතක වෙලා ගිහින්. දානේ ගෙදර. අනේ අර වයසක හාමුදුරුවෝ ආයෙත් අර මහා තඩි කන්දේ දණිපණි ගාගෙන උඩට ගිහිල්ලා පින්කම් ගෙදරට ගියාලු. ගිහිල්ලා දොරකඩට විතරලු ගියේ. ගේ ඇතුළට ඇඟිල්ලක් ගහන්න බෑ. ඇයි? පින්කම් ගෙදර කනවා, බෙදනවා, ඔතනවා, යුද්ධයක් ගේ ඇතුලේ. යුද්ධයක් වගේ. අනේ අර වයසක හාමුදුරුවෝ දොරකඩ ඉඳලා කෑ ගැහුවලු. අනේ දායකයා මුල්ලේ මගේ කුඩේ ඇති කුඩේ දීපල්ලා මට කුඩේ අරයි යන්න. මේ කුඩේ අරයි යන්න ආවේ කියලා. මොන කනකටවත් ඇහෙන්නේ නැල්ලේ. ඇයි කනවාගේ ඇතුලේ බෙදනවා, බනිනවා, ඔතනවා. ආයෙත් තාම්දුරෝ කෑ ගැහුවලු දායකයා මුල්ලේ කුඩේ ඇති මට කුඩේ දීපල්ලා අරයි. මොන යුද්ධයක් ගේ ඇතුල. කනවා, බෙදනවා, ඔතනවා, හංගනවා. එහෙම් පොඩි යෝම් බිම වැටිලා කෑ ගහනවා, බේරගනියෝ කියනවා. යුද පිටියා. බැරිම තැන හාමුදුරෝ අනේ අර වයසක හාමුදුරුවෝ අර සෙනග මැදින් ගිහිල්ලා කුඩේ ගන්නකොට සිවුර නැල්ලු. සිවුර උස්සලා. හාමුදුරුවෝ කෑ ගහනවලු දායකයා මගේ සිවුර ගත්තා මොකෙද්දෝ කවුදෝ ගත්තා සිවුර. බලනකොට එක මිනිහෙක් මාළු පිණි ව්‍යංජන සිවුරට දාලා පොට්ටෙනියක් ගහලා කරේ තියා යනවලු. මොට ඔතන්ට අහුනේ සිවුර. සිවුරේ තමා ඔතන් ගියේ. කන්ට අපේ මිනිස්සුන්ට කන්ට ගියාම සිවුරවත් මතක නැහැ. අපේ ලොකු පන්සලකදී කන්ට දෙන්නකො වැඩේ බලන්න. අපේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා, පොඩි හාමුදුරුවෝ ඉන්නවා, මෙහෙම කණ එක විදිලැජ්ජා හේ බෑ කියලා හිතෙන්නේවත් නැහැ. කනවා විතරයි මතක. කෑමට ගිජුකම වේනං සිත තුල මරණින් පස්සේ ප්‍රේතයෙක් හොර කාලා කන ගතියක් තියෙනවද? අහන්නකො හිතේ. හොර කාලා කන බෙදා ගන්න ගතිය. යනවමයි. මම මේ ආපු වෙලාවේ